හායි ඔන්න අද අපි කතා කරන්නේ මේ අවුරුද්දේ බුක් ෆෙයා යන්න ඉන්න ඔයගොල්ලන්ට වැදගත් වෙන ටිප්ස් ටිකක්. ඉතින් අපි යද්දී වෙලාව උදේ 8:00මාරයි පේනවනේ වැඩි සෙනග නැහැ. ඉතින් පළවෙනි ටිප් එක තමයි ඔයගොල්ලෝ යන්න කලින් බුක් ලිස්ට් එකක් හදාගෙන යන්න. ඒ කියන්නේ මොන වගේ පොත්ද ගන්නෙ? ඒ පොත්වල පබ්ලිෂර්ස්ලා කවුද? ස්ටෝල් එක කොහෙද තියෙන්නේ? ඒ වගේ දේවල් ලෑස්ති කරගෙන යන්න. එතකොට මැප් එක බලාගෙන අදාළ ස්ටෝල් එකට ගිහිල්ලා ඔයාලට පොත් අරගන්න පුළුවන්. ඒ වගේම බජට් එකක් හදාගෙන යන්න. ඒ කියන්නේ කොච්චර මුදලක් අපි ස්ටේෂනරි වලට වියදම් කරනවද? මොන පොත් අදාළ පොත් වලට කීයක වියදමක් යනවද කියන එක ගැන අවබෝධයක් ඇතුව යන්න. ඒකට අනවශ්‍ය පොත් මිලදී ගන්නේ නැහැ. අපි ඉතින් යන්න කලින් කැන්ටින් එක ගාව තියෙන BOC එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරගෙන ගියා. නමුත් මට ඇත්තටම 5011 වලින් සල්ලි හම්බෙච්ච නිසා ගොඩක් සල්ලි මාරු කර ගැනීම ප්‍රශ්න තිබ්බා. ඒ නිසා ඔයගොල්ලෝ හොඳයි මාරු සල්ලි අරන් යනවා නම්. හැබැයි ගොඩක් ස්ටෝර්ස් වල කාඩ් පේමන්ට් තිබ්බා. ඒ නිසා කෑෂ් වලින් ඇත්තටම ලොකුවට ගනුදෙනු කරන්න ඕනේ නැහැ. අනෙක් වැදගත්ම ටිප් එකක් තමයි ඔයගොල්ලෝ පහසු ඇඳුමක් ඇඳගෙන යන්න. ඒ කියන්නේ වැඩි දාඩිය දාන්න නැති පහසු කපු ඇඳුමක් ඇඳලා යනවා නම් හොඳයි. ඒ වගේම කුඩයක් අරගෙන යන්න. එළියේ ඇවිදිද්දී කුඩයක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කුඩයක් හෝ කැප් එකක්. ඒ වගේම අනිවාර්යයෙන්ම වතුර බෝතල් දෙකක්වත් අරගෙන යන්න. මම නම් ලොකු බෑග් එකක් අරගෙන ගියා. ඒ කියන්නේ පොත් ගත්තාම ටිකක් බරයි ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒක නිසා බෑග් එකකුත් අරගෙන යන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. ඇත්තටම ගොඩක් ස්ටෝර්ස් වල 10%, 15 වගේම ගොඩාක් ස්ටෝර්ස් වල 20%ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. මම මේ පොතට 20%ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඒ වගේම ස්ටේෂනරි වලට ටිකක් ඩිස්කවුන්ට් තිබ්බා 20% වගේම 30% ඩිස්කවුන්ට් එක තිබ්බා අකුර පබ්ලිෂර්ස්ලාගේ. මේ මම ගත්තේ කලර් A4 සහ හාෆ් ෂීට්. මේ හාෆ් ෂීට් 280ක් තමයි උනේ. කලර් A4 රුපියල් 600ක් තමයි උනේ. පස්සේ අනිවාර්යයෙන්ම ඒ පොත්වල තියෙන ක්වොලිටි එක චෙක් කරන්න. ඒ කියන්නේ කොළ ගැලවිලා කොළ අඩුපාඩු එහෙම තියෙනවද කියන එක. ඒ වගේම බිල් එකක් චෙක් කරගන්න. සෙනඟ ගොඩක් වෙන නිසා බිල් එකේ වැරදීම් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් එළියට එන්න කලින් බිල් එක චෙක් කරගන්න. ඩිලිවරි සර්විස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ගත්ත පොත් එයාලට කියලා කුරියර් කරගන්න පුළුවන්. එතන එක වගේ මුදලක් වෙනවා කියලා තමයි එයාලා කිව්වේ. ඒ වගේ මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරනවා ඔයගොල්ලෝ පළවෙනි පාර බලලා දෙවෙනි පාර ආයෙත් වටයක් ගිහින් පොත් ගන්න කියලා. හැකිනම් දවස් 2කට යන්න. මොකද උදේ වරුවේ තමයි ගොඩක් කට්ටිය අඩු. නැත්තම් 10 11 වෙද්දි ඇත්තටම පුදුම සෙනගක් ඉන්න පොත් ගන්න තමාරුයි බලන්නත් අමාරුයි. 10 වගේ වෙද්දි මම ඇත්තටම පොත් අරගෙනත් ඉවරයි. නමුත් ඒ වෙද්දි තමයි ගොඩ සෙනග ආවා. මට හරිම අමාරු වුණා පොඩි බබාවත් අරගෙන යන්න. එයාලා මග ඇරෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. පොඩි අය අරගෙන යනවා නම් දවල් වරුවක ඒ වගේම පර්ස් එක ෆෝන් එක වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගත්තු පොත් ඔක්කොම එක බෑග් එකකට දාගන්න බලන්න. නැත්නම් සමහර වෙලාවට අපි අතින් පොත් ගත්තු පොත් ටික කොහේ හරි තැනක දාලා එන්න පුළුවන්. වෙන පොතක් බලන්න ගියාම දාලා එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ගත්තු පොත් ටික පරිස්සම් කරගන්න. පර්ස් එක ෆෝන් එක ගැන මං කිව්වේ හොරු ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් වැටෙන්න අර පොත් බෑග් කවර් ගොඩක් අතේ තියෙනකොට ඉතින් වැටෙන්න පුළුවන්, මිස් වෙන්න පුළුවන් හෙට මෙහෙට. ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. කතා කරනවා නම් කෑම ගන්න තැන් කීපයක්ම තිබ්බා. අයිස්ක්‍රීම් එක ෆාස්ට් ෆුඩ්ස් ඒ වගේම කොත්තු මේකේ ජනප්‍රිය නූඩල්ස් එක වගේ ඒවා තිබ්බා. අපිට අයිස්ක්‍රීම් විතරයි කෑවේ. ඉතින් මම හිතනවා මේ ටිප්ස් ටික ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම්